අයිබෝන් ඔබ මේ එක්වන්නේ සත්‍ය නිවැරදිව ගෙන එන දසත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම සුනිල් ගොඩගේ ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත. කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන අයිතිය ඉල්ලා පෙරටුගාමින් විරෝධතාවක. ජාතිවාදය සහ ජාතිකවාදය ගැන බුදු බල සේනා රජයෙන් ප්‍රශ්න කරයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාතික සංහිඳියාවට සිංගප්පූරුවේ පැසසුම්. 2015 ලෝක කුසලාන තරගාවලියේදී කොදෙව් වූ ලෝක වාර්තාවක් තබයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතාගේ දේශපාලන අයිතිය තහවුරු කිරීමට ආණ්ඩුවට බල කරන ඒකාබද්ධ උද්ඝෝෂණයක් අද පැවැත්වුණා. ඒ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී. මෙම උද්ඝෝෂණය සඳහා වාමාංශික දේශපාලන පක්ෂ ඇතුළු සමාජ ක්‍රියාකාරීන් රැසක් සහභාගී වුණා. මේ රටේ දේශපාලනය කිරීම නිදහස දේශපාලනය කිරීම අයිතිය අහිමි කරලා තිබිච්ච බරපතල ලෙස මර්ධනය කරලා තිබිච්ච වකවානුවක ඊට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සහ යාපාලනය පිළිබඳ සටන් පාඩේ අරගෙන ඇවිල්ලා මේ ආණ්ඩුව බලයටපත් වුණා. නමුත් අද වනවිට ඒ ගිය ආණ්ඩුව විසින් ඉතා ඍජු ලෙස මර්ධනය කරලා ගහලා මරලා කරපු ක්‍රියාවලිය අද වෙනත් ආකාරයකින් සිදු කරමින් තිබෙනවා. විශේෂයෙන්ම මේ රටේ නිදහස දේශපාලන කිරීමේ අයිතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජනතාවගේ බලාපොරොත්තු, ඒ වගේම දේශපාලන ක්‍රියාකාරකයන්ගේ බලාපොරොත්තු අමුමම උල්ලංඝනය කරමින් සිටිනවා. විශේෂයෙන්ම හොරු ඇල්ලීම ගත්තොත් එහෙම හොරු අල්ලන්නේ හොර බඩු විතරයි, හොරු අල්ලන්නේ නැහැ. දේශපාලන කිරීම ගත්තොත් එහෙම දේශපාලන ක්‍රියාකාරකයන්ට පහුගිය කාල රටින් බැහැරව ඉන්න පිටපොයට එන්න කියලා කිව්වා. දැන් ආවට පස්සේ ආයි පිටුවහල් කරනවා. ආපහු ආගමන වීකමන නීති සහ වෙනත් තරල නීති උල්ලංඝනය කිරීම ගැන කතා කරලා උන් පිටුවහල් කරන්න ලෑස්ති වෙනවා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බලයට පත් වෙන්න කලින් රටේ ජනතාව ඉස්සරහා දුන්නු ප්‍රධාන පොරොන්දුවක් තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා, යහපාලනය ක්‍රියාත්මක කරනවා කියලා. ඒ වගේම ඔවුන් දේශපාලන සිරකරුවන් ගැන, අතුරුදාන්නුවන් ගැන, ඝාතනය කිරීම ගැන, පැහැර ගැනීම ගැන බරපතල ප්‍රකාශ පහුගිය කාලේ දියත් කරා, ප්‍රකාශ කළා. ඒ වගේම ඔවුන් ප්‍රකාශ කරා ඔවුන්ගේ පාලනය ඇතුලේ එවැනි ක්‍රියාමාර්ග වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා, එවැනි ක්‍රියාමාර්ග වෙන්න ඉඩ තියන්නේ නැහැ, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනවා කියලා. නමුත් පාලකයෝ දැන් මොකද්ද කරන්නේ? ඝාතනය කිරීමේ ප්‍රයත්නයකට මුහුණ දීපු කුමාර් ගුණරත්නම් සහෝදරයා මේ රටට ආපු වෙලාවේ මේ පාලකයෝ මොකද්ද කරන්නේ? ඔහුව අත්අඩංගුවට අරගෙන පිටුවහල් කරන්න සූදානම් වෙනවා. එසම මොවුන් ආණ්ඩුවට එන්න කලින්, බලයට එන්න කලින් කිව්ව ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. ඒ නිසා අපි විශේෂයෙන් මේ රටේ ජනතාවට ප්‍රකාශ කරන්න ඕන, මේ ආණ්ඩුවටත් සද්දට ඇහෙන්න කියන්න ඕන. කුමාර් ගුණරත්නම් කියන්නේ මේ රටේ දේශපාලනය කරපු කෙනෙක්. මේ රටේ ඉපදිච්ච, මේ රටේ විශ්වවිද්‍යාලේ ඉගෙනගත්ත කෙනෙක්. ඔට ඔස්ට්‍රේලියාව නෙවෙයි ඔහුගේ දේශපාලනය කරන්න තියෙන තැන මේ ලංකාව. මට ලංකාව දේශපාලනය කරන්න කියලා අයිති ඉල්ලනකොට මට ඔස්ට්‍රේලියාවේ පුරවැසිකම එපා, ලංකාවේ පුරවැසිකම දෙන්න කියලා ඒ අයිති ඉල්ලනකොට යුතුයකම වෙන්නේ, වගකීම වෙන්නේ මේ පාලකයන් ඔහුට මේ රටේ දේශපාලනය කරන්න දෙන්නේ. මේ අතර විදුලි බල මණ්ඩලයේ සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචා සහ හිටපු සභාපතිවරයාට එරෙහිව අද ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය විසින් ලිපිගොනු කිහිපයක් වංචා විමර්ශන අංශය වෙත බාර දෙනු ලැබුවා. එම වෘත්තීය සමිති නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් වැල්ලවත්තේ පිහිටි වංචා විමර්ශන අංශය වෙත ගොස් ඊට අදාළ පැමිණිලි බාර දෙනු ලැබුවා. අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජනය කරමින් රංජන් ජයලාල් මහතා සඳහන් කළේ යහපාලනයේ යටතේ මෙවැනි ක්‍රියාවලට සාධාරණ පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි. ජනවාරි 8 වෙනිදා ඉතාමත් නීති විරෝධී විදියට අදාළ කැබිනට් අනුමැතිය, ඒ වගේම අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය, ඒ වගේම වැටුප්පා සංඛ්‍යාලේඛන කොමිසමේ අනුමැතිය, ඒ වගේම මහා භාණ්ඩාගාර අනුමැතිය නැතුව ලංකා විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරී විතරක් දැවැන්ත වැටුප් වැඩි කර ගැනීමක් කර තිබෙනවා නීති විරෝධී විදියට. ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු සාමාන්‍ය අධිකාරීවරයා ජනවාරි මාසේ විශ්‍රාම යනවා. ඔහු විශ්‍රාම වැටුප උට හිමි යුත්තේ 76000යි. 76000ක් වූ විශ්‍රාම වැටුපට වංචනික ලෙස චක්‍රලේඛනින් වැඩි කරගෙන තිනවා අමතරව රුපියල් 52000ක්. ඔහු විශ්‍රාම යනකොට ඔහුගේ විශ්‍රාම වැටු පාරිතෝෂිකය සත්‍ය මුදල තමයි ලක්ෂ 39ක්. ඔහු අරන් යනවා ලක්ෂ 66ක්, ලක්ෂ 27ක් ලංකා විදුලි බල මණ්ඩලයේ මහජන මුදල් කොල්ල කරනවා අමුවේ. විශේෂයෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ දැවැන්ත මුල්ල වංචාව සිදුලා තිබෙද්දී මේ රටේ ජනයාගේ කරමතට මේ වංචාව පටවද්දී මේ රටේ ඇමතිවරු වගකියුත්තෝ මේ යහපාලන ආණ්ඩුව
නිදි කිරා වැටෙමින් තිබෙනවා. කරුණාකරලා ගරු ඇමතුමනි නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න මේ වංචනිකයින් දුකසිතින්ට එරෙහිව. අපි අහනවා මේ ආණ්ඩුවෙන් යහපාලනය මේකද? යහපාලනය ගැන කතා කරන මේ ආණ්ඩුවට මේකට මගහැරලා යන්න එතන තමන්ගේ මේ දේශපාලන ව්‍යාකෘති ඊළඟ මැතිවරණදී තමන් බලයට පත්වීම සඳහා මේ ආයතනින ප්‍රධානීන් තරහ කරගෙන බෑ කියන අර්ථයෙන් කවුරු හරි වැඩ කරනවා නම් ඒක බරපතල ක්‍රියාවක්. ජාතිවාදය සහ ජාතිකවාදය කුමක්ද යන්න පිළිබඳව ආණ්ඩුවේ නායකයන්ට පැහැදිලි කරන ලෙස බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ඉල්ලා සිටිති. උන්වහන්සේ සඳහන් කළේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට පෙර ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටවිය යුතු බවයි. ජාතික ආණ්ඩු උණ හැදිලා දැන් සන්නිපාත වැරදිලා දගලන උදවියට ජාතිකවාදීව බෙහෙත් දෙන්න අපි ලෑස්ති. දැන් ඒකට රටම පෙළ ගැහිමින් ඉන්නවා. ඒ නිසා මේ අතන මෙතන අතපත නොගා කරුණා කළා මේ ආණ්ඩුවේ බලධරයෝ ජාතිකවාදයේ කියන්නේ මොකද්ද? එතකොට මාධ්‍යවේදීන්ටත් හරි පහසුයි පෑන හසුරවන්න. ගොඩක් ඔය පුරුදු උදවියනේ ඉන්නේ. ඉතින් මේ යන ගහලා අරව මේව කරලා පුරුදු කණ්ඩායම් ඉන්න හින්දා ටිකක් මහතුරුත් පරිස්සම් වෙන එක හොඳයි. ජාතිකවාදීව පෑන හසුරවන්න ගිහිල්ලා. ඒ නිසා අපි හිතනවා ඊටාම ඉක්මනින් මේ තත්ත්වය අපි සාකච්ඡා කළ යුතුයි. මේ ජාතිකත්ව සංකල්පයේ ජාතිකවාදයේ පිළිබඳ අදහස ප්‍රවර්ධනය කරන්න. වහාම වැඩපිළිවෙලක් ස්ථාපිත කළ යුතු වෙනවා. මොකද හේතුව නැත්තම් කවදාකවත් රටක් ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ නිසා අපි හිතනවා රට ඉස්සරහට යන්න නම් මොකද දැන් ජාතික ආණ්ඩු මේක එහෙමලක් වුම නැහැ. දැන් රට යුද්ධිකුත් නැහැ. දැන් අවශ්‍ය වෙන්නේ ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙලක් රටට. ඉතින් ජාතික ආණ්ඩුව හදන්න ගිහිල්ලා හොරු ජාතික ආණ්ඩුවේ ඉන්නවා. මාර වැඩේ. මේ වෙන වෙනත් චෝදනාවලට ලක් වෙච්ච සමාජයේ විසින් ගර්හිත ඒ කණ්ඩායමුත් එතනට එකතු වෙලා ඉන්නවා. ඉතින් හදන යහපාලනයේ හෝ ජාතික ආණ්ඩුව මොකද්ද කියලා අපිට ප්‍රශ්න කරන්න වෙනවා. මෙරට ජාතික සංහිඳියාවක් ඇති කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය නැවත පණ ගැන්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සිංගප්පූරුවේ ප්‍රසාදය පළ වී තිබෙනවා. මෙරට සංචාරයක නිරත වන සිංගප්පූරු විදේශ කටයුතු සහ නීතිය පිළිබඳ අමාත්‍ය කේ ෂණ්මුගම් මහතා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සමග ඊයේ පැවැත් වූ සාකච්ඡාවේදී මේ පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණියේ නව රජයේ පත්වීමෙන් පසු මෙරටට පැමිණි ඉහළම පෙළේ සිංගප්පූරු නියෝජිතයා ලෙසයි. ශ්‍රී ලංකාව සමග පවතින ද්විපාර්ශ්වික සබඳතා ස්ථාවර ලෙස ශක්තිමත් කිරීම තම රජයේ අරමුණු බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඔහු හැඳින්වුවේ ශ්‍රී ලංකා සිංගප්පූරු සබඳතා අඛණ්ඩ සම්බන්ධතාවයක් ලෙසයි. මෙරට සංවර්ධන සහ සංහිඳියා ක්‍රියාවලියට සිංගප්පූරුවෙන් ලැබෙන සහාය පිළිබඳ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙහිදී ප්‍රසාදය පළ කර තිබෙනවා. හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ දේශීය ආයතනවල විශ්වසනීයත්වය සහ ස්ථාවරභාවය සුරකීමට නව රජයේ පියවර රැසක් ගෙන ඇති බවයි. සිංගප්පූරු විදේශ අමාත්‍ය කේ ෂණ්මුගම් මහතා මෙහිදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ නාගරික සැලසුම් ගබඩාකරණය අඩුමිල නිවාස පොදු කළමනාකරණ කටයුතු සඳහා ආයෝජනය කිරීමට සිංගප්පූරුව සූදානම් බවයි. ජාතික විධායක සභාව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වුණා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් කොළඹට කැඳවා පවතින දේශපාලන තත්ත්වය දැනුවත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ඊට එක්වනු එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිස්සානායක මහතා කියා සිටියේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ විධායක බලතල අහෝසි කිරීම සහ ස්වාධීන කමිෂන් සභා පිහිටුවීමට අදාළ වන නිර්දේශ මාර්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මෙහිදී තීරණය කළ බවයි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් කොළඹට කැඳවා පවතින දේශපාලන තත්ත්වය දැනුවත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ අනුව මධ්‍යම සහ වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් අද දිනේ පක්ෂ මූලස්ථානයට කැඳවා තිබුණා. නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යහපා මහතා කියා සිටියේ ඉදිරියේදී අනෙකුත් පළාත් සභාවල නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ද කොළඹට කැඳවන බවයි. නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යහපා මහතා තවදුරටත් සඳහන් කළේ පවතින දේශපාලන තත්ත්වයට අමතරව පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳවද මෙහිදී පළාත් සභා මන්ත්‍රීවරුන් දැනුවත් කරන බවයි. දැන් කෙටි විරාමයක් විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් බලාපොරොත්තු වන්න. අගමැති ඕස්ට්‍රේලියානු රජයේ ක්‍රියාකලාපය පිළිබඳව නොසතුට පළ කරයි.
සෞදියේ මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව නව බලාපොරොත්තුවක්. විරාමයකින් අනතුරුව බලාපොරොත්තු වන්න. විරාමයෙන් අනතුරුව අවධානය දේශීය පුවත් කිහිපයක් වෙත. වකුගඩු රෝගයෙන් සමාජය මුදා ගැනීම සඳහා රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා පෙන්වා දෙන්නේ වකුගඩු රෝගය මේ වෙන විට අනුරාධපුර පොළොන්නරුව ප්‍රදේශවල පමණක් නොව දීප ව්‍යාතව පැතිර යමින් රටටම අභියෝගයක් වී ඇති බවයි. හෙතෙම මෙම අදහස් පළ කළේ පදවිය මහසෙන්පුර විදුහලේ පැවති උත්සවයකදී. දින 100 වැඩපිළිවෙලට සමගාමීව වකුගඩු රෝගයේ හේතුකාරක පිටු දැකීම යාම තේමාව යටතේ මෙම උත්සවය සංවිධානය කර තිබුණා. උතුරුමැද පළාතේ රෝහල් සඳහා රුධිර කාන්දු යන්ත්‍ර ප්‍රදානය කිරීම, සෞඛ්‍ය සේවා රථ සහ රසායනික උපකරණ ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණා. කෘෂිකාර්මික කටයුතුවලදී කාබනික පොහොර සඳහා මූලිකත්වය ලබා දීමේ වැදගත්කමද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා පාරම්පරික සිරිත් විරිත් සහ ක්‍රමවේදයන් අනුගමනය කරමින් කෘෂි අස්වනු වැඩි කිරීමට කටයුතු කළ යුතු බවද සඳහන් කළා. ජනාධිපතිවරයා කියා සිටියේ රට තුළට ගෙන එන කෘෂි රසායන ද්‍රව්‍යයන් නිසි ප්‍රමිතියකින් යුතුව පමණක් ගෙන්වීමට කටයුතු කරන බවයි. එවිගේ අවුරුදු 20ක වගේ කාල සීමාවක මේ රෝගයේ සම්බන්ධයෙන් ලැබුණු වාර්තා පදනම් කරගෙන අවශ්‍ය බොහෝ තීන්දුව තීරණ ගනු ලැබුවා. අපිට කළ හැකි බොහෝ දේ ඉටු කරනු ලැබුවා. නමුත් ඒ කිසිම දෙයකින් අපි සෑහීමටපත් උනේ නැහැ. පසුගිය කාලේ මේ රෝග වැළැක්වීම නිවාරණය ප්‍රතිකාර සඳහා කරන ලද කාර්යයන් කොතෙක් කළත් අපි එයින් සතුටු උනේ නැහැ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ විදියට නෙවෙයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ 3න් 2ක් විතර නවගෝය ජනපද. 3න් 1ක් වගේ ප්‍රදේශ පැරණි පාරම්පරික ගම්මාන. ඒ නිසා මේ පාරම්පරික ගම්මානවල තිබෙන සංස්කෘතියත් එක්ක ඒ සැබෑ ලෙස හඳුනා ගන්නා වූ දේශීයත්වයත් එක්ක ඔවුන්ගේ සිතුම් පැතුම් සම්ප්‍රදායන් ඒ සංස්කෘතික ලක්ෂණත් එක්ක ඒවා ආරක්ෂා කරමින් තමයි අපි නව සංවර්ධනය කරා යා යුතු වෙන්නේ. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන් රැසක් ඊයේ පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. එහිදී අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් සහ රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදුකොට ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළා. පසුගිය මහින්ද රාජපක්ෂ රජයෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම වලදී ඕස්ට්‍රේලියානු රජය නිහඬව සිටි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හෙතෙම මෙම අදහස් පළ කළේ ඕස්ට්‍රේලියන් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින්. මෙහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඕස්ට්‍රේලියාවට පැමිණෙන ශ්‍රී ලාංකික නීති විරෝධී සංක්‍රමණිකයන් නතර කිරීම සඳහා වූ ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙල වෙනුවෙන් මෙම නිහඬ පිළිවෙත ක්‍රියාත්මක වූ බවයි. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පැවති සම්බන්ධය බොහෝ ශ්‍රී ලාංකිකයන්ට අභිරහසක් වූ බවද හෙතෙම මෙම සාකච්ඡාවේදී සඳහන් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වත්මන් ඕස්ට්‍රේලියානු සංක්‍රමණික අමාත්‍යවරයා පසුගිය රජයෙන් ලැබුණු ආකාරයේ පිළිගැනීමක් නව ලක් රජයෙන් අපේක්ෂා නොකළ යුතු බවයි. කෙසේ නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ඕස්ට්‍රේලියානු රජය මහින්ද රාජපක්ෂ රජයට සහාය දැක්වීම හේතුවෙන් තමා ඕස්ට්‍රේලියානු විරෝධයෙකු නොවන බවයි. එහෙත් පසුගිය සිදුවීම් වලින් ඕස්ට්‍රේලියානු රජයද පාඩමක් උගත යුතු බව ඔහු වැඩිදුරටත් කියා තිබෙනවා. මේ අතර පසුගිය රජය මගින් විශාල බදු සහන ලබා දුන් ඕස්ට්‍රේලියානු කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් මෙරට දේශපාලන යාන්ත්‍රණයට අනවශ්‍ය ලෙස සම්බන්ධ වූ බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළා. ද ඔස්ට්‍රේලියන් පුවත්පත සමග පැවත් වූ මෙම සම්මුඛ සාකච්ඡාවට එරට අනෙකුත් මාධ්‍ය මගින්ද අද ප්‍රසිද්ධියක් ලබා දී තිබුණා. ජේම්ස් පැකර්ට ලබා දුන් බදු සහන නව රජය මගින් ඉවත් කිරීම සාධාරණීකරණය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ පැකර්ගේ කැසිනෝ ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට කිසිදු යහපතක් අත් නොවන බවයි. සෞදි අරාබියේදී මරණ දඬුවමට නියමිතව සිටින ශ්‍රී ලාංකිකයින් තිදෙනාට නිදහස ලබා ගැනීම සඳහා වන සාකච්ඡා ලබන 27 වන දින දක්වා කල් දමා තිබෙනවා. විදේශ රැකියා අමාත්‍යාංශය පැවසුවේ ඒ පිළිබඳ සෞදි බලධාරීන් විසින් මෙරට බලධාරීන් වෙත කරුණු දැනුම් දී ඇති බවයි. ඒ අනුව අදාළ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස අමාත්‍ය රවුෆ් හකීම් මහතා ලබන 27 වනදා සෞදි අරාබියට යාමට නියමිතයි.
මීට පෙර අදාළ සාකච්ඡා යොදා තිබුණේ ඊයේ දින පැවැත්වීමටයි. කෙසේ වෙතත් රවුෆ් හකීම් මහතා ලබන 27 වනදා සෞදියේ ඔටුන්න හිමි කුමරු සමග මේ පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇති. එහි ප්‍රතිඵලය නිකුත් වන තෙක් අදාළ ශ්‍රී ලාංකිකයින් තිදෙනාට මරණ දඬුවම ක්‍රියාත්මක නොකරනු ඇතැයි අමාත්‍යාංශ බලධාරීන් සඳහන් කළා. 2007 වසරේදී යේමන් ජාතිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොවුන්ට සෞදි අධිකරණයකින් මරණ දඬුවම් නියම කෙරුණු අතර එය එරට ශ්‍රේෂ්ඨාධිකරණයේද පසුගියදා යලි තහවුරු කළා. සොරකම් කිරීම හා මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් මොවුන් අධිකරණය හමුවේ වරදකරුවන් වී සිටිනවා. රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මිය දැනට ප්‍රතිකාර ලබන මාළඹේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලේ සිට බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළා. ඒ බන්ධනාගාර නිලධාරීන් සිදු කළ ඉල්ලීමක් සැලකිල්ලකට ගැනීමෙන් අනතුරුවයි. ඇයට අවශ්‍ය ප්‍රතිකාර බන්ධනාගාර රෝහලේදී ලබා දෙන ලෙසත් ප්‍රධාන වෛද්‍ය නිලධාරියාගේ පරීක්ෂණයකින් පසු වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය නම් කොළඹ ජාතික රෝහලට රැගෙන යන ලෙසත් මෙහිදී නියෝග කර තිබෙනවා. මේ අතර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ භාර්යාව වූ අත්අඩංගුවට පත්ව සිටින ශෂී වීරවංශ මහත්මිය හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළා. ඒ ශෂී වීරවංශ මහත්මිය රැඳී සිටින මාළඹේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහල වෙත ඊයේ පස්වරුවේ පැමිණීමෙන් අනතුරුවයි. ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අවිධිමත් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් සැකපිට ඇය අත්අඩංගුවට පත් වූයේ පෙරේදා දිනයේ. ව්‍යාජ තොරතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර අවිධිමත් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් සැකපිට ඇය අත්අඩංගුවට පත් වූයේ පෙරේදා දිනයේදී. දැන් කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව තවත් දේශීය පුවත් කිහිපයක් බලාපොරොත්තු වන්න. ඔබ යලිත් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ වාර්තාව ප්‍රමාද නොකර මාර්තු මාසයේදීම ඉදිරිපත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යාපනය නිර්වේලීහි පැවතු මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කළා. හෙතෙම එහිදී කියා සිටියේ මෙම වාර්තාව මාර්තු මාසයේම ඉදිරිපත් කළ යුතු බවට බල කරමින් යාපනයේ සරසවි සිසුන් විරෝධතාවක් පවත්වන බවයි. ඊට තම සන්ධානීය සහායද ලබා දෙන බව ඔහු කියා සිටියා. ලබන මාස ජිනීවා නුවරදී එළිදැක්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ පරීක්ෂණ වාර්තාව ප්‍රකාශයට පත් කිරීම පමා කිරීම සඳහා පසුගියදා ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කැමැත්ත පළ වුණා. ඒ අනුව ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු නිර්දේශ කර තිබුණේ ඒ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන මානව හිමිකම් මණ්ඩලයේ 30 වන සැසිවාරයට ඉදිරිපත් කිරීමටයි. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ මෙම තීරණයත් සමග දෙමළ ජාතික සන්ධානයේ නායකයන් විසින් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කර තිබුණා. මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් දෙමළ සන්ධාන මාධ්‍ය ප්‍රකාශකවරයා මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. ඔහු කියා සිටියේ හිදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කරන බවයි. කුවේට් රාජ්‍යයේ 54 වන නිදහස් දිනය සහ 24 වන විමුක්තිය උදා වූ දිනය සැමරීමේ මහෝත්සවය පසුගියදා ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ඒ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී. මෙම උත්සවය සමාරම්භයේදී ශ්‍රී ලංකා කුවේට් තානාපති අතිගරු අල් ආතෙක් මැතිතුමා විසින් සියලුම සම්භාවනීය අමුත්තන් ඉතා සාදරයෙන් පිළිගත් අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ජෝෂප් මයිකල් පෙරේරා මැතිතුමා සහභාගී වුණා. තවද රාජතාන්ත්‍රික හා රාජතාන්ත්‍රික නොවන සම්භාවනීය අමුත්තන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙම සම්භාවනීය උත්සවයට ශ්‍රී ටීවී නාලිකාවේ සභාපති තුෂාර කුරේරා මැතිතුමා සහ කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිෂාන්ති ප්‍රනාන්දු මැතිනිය යන දෙපළද සහභාගී වී සිටි අතර කුවේට් රාජ්‍යයේ මෙම විශේෂ අවස්ථාව වෙනුවෙන් ශ්‍රී ලංකා කුවේට් තානාපති අතිගරු අල් ආතෙක් මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට ශ්‍රී ටීවී වෙනුවෙන් සුභාශිංසන පළ කිරීමද විශේෂත්වයක්. දැන්
පුවත් කිහිපයක් කෙටියෙන් දකින වෙලාවයි. සීගිරි කැටපත් පවුරේ ආරක්ෂාව සඳහා වීදුරු ආවරණයක් යෙදීමට සංස්කෘතික සහ කලා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සූදානම් වනවා. විශේෂ අමාත්‍ය නන්දිමිත්‍ර වේකනායක මහතා කියා සිටියේ කැටපත් පවුරේ ආරක්ෂාව සඳහා ඝන වීදුරු ආවරණයක් යෙදීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවයි. කුරුළු වසුරු සහ සංචාරකයන්ගේ නොමනා ක්‍රියාකලාප හේතුවෙන් තර්ජනයට ලක්ව ඇති කැටපත් පවුර නිරීක්ෂණය කිරීමට සංස්කෘතික සහ කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක ඊයේ පස්වරුවේ සීගිරියේ සංචාරයක නිරත වුණා. අම්බලන්ගොඩ සිරිසුමනගම තිලකපුර පොලිස් මාර්ග බාධකයේදී අවිආයුධ රැගත් පුද්ගලයන් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ත්‍රිරෝද රථ දෙකකින් පැමිණි මෙම පිරිස මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. එහි තිබී කඩු 4ක් ගල් කටස් ගිනි අවියක්ද සොයාගත් අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ පැනගිය බව කියන සෙබළෙකුද එහි සිටි බව පොලිසිය සඳහන් කළා. ජනතා විමුක්ති පෙරමුණේ බහරින් කමිටුවට අනුයුක්තව ප්‍රජා සේවා ඒකකය විසින් සංවිධානය කළ නොමිලේ වෛද්‍ය සහායනයක් ඉකුද්දා බුදයියා මකාබා ආගමික ස්ථාන පරිශ්‍රයේදී පවත්වනු ලැබුවා. එම කමිටුව විසින් සිදු කරන ලද තවත් එක් සමාජ සත්කාරයක් ලෙසයි. යහපත් රටක් වෙනුවෙන් යන ගමනේ නිරෝගිමත් මිනිසුන් බිහිකිරීම යන තේමාව යටතේ එම කටයුතු දියත් කෙරුණු අතර ඒ සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පාර්ශව රැසකගේ දායකත්වය ලැබී තිබුණා. ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති අංශයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සුධර්මන් රදලියගොඩ මහතාට කොළඹ අතිරේක මාජිස්ත්‍රාත්වරයා විසින් අද ඇප අනුමත කළා. ඒ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ 2015 ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අපහාස වන ආකාරයේ ප්‍රවෘත්තියක් පළ කිරීම සම්බන්ධයෙන්. යලි කෙටි විරාමයක් විරාමයෙන් අනතුරුව විදේශ පුවත් බලාපොරොත්තු වන්න. දැන් විදේශ පුවත් කිහිපයක් කෙටියෙන්. නැගෙනහිර යුක්‍රේනයේ සාමය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පූර්ණ සහාය ලබා දෙන බව රුසියානු ජනාධිපති ව්ලාඩිමිර් පුටින් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ එරට රූපවාහිනී නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින්. මීට දසවසරකට පෙර ඊශ්‍රායලයේ සිදු කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකානු අධිකරණයක් පලස්තීන විමුක්ති සංවිධානය සහ පලස්තීන අධිකාරියට ඩොලර් මිලියන 218ක දඩමුදලක් නියම කර තිබෙනවා. ඇමරිකානු අධිකරණය ප්‍රකාශ කළේ එම ප්‍රහාර වලින් ඇමරිකානු පුරවැසියන්ටද හානි සිදුව ඇති බවයි. ඉරාකයේ IS සන්නද්ධ කණ්ඩායම් වලට එරෙහිව කටයුතු කිරීම සඳහා හමුදා යෙදවීමට සූදානම් බව නවසීලන්තය පවසනවා. කෙසේ වෙතත් විදේශ වාර්තා පැවසුවේ නවසීලන්තයේ එම හමුදා දායකත්වය ප්‍රහාරක නොවන බල ඇනිවල්ට සීමා වනු ඇති බවයි. ත්‍රස්තවාදී චෝදනා යටතේ අත්අඩංගුවට ගැනුණු මාල්දීවයේ හිටපු ජනාධිපති මොහමඩ් නෂීද් නඩු විභාගය අවසන් වනතුරු පොලිස් අත්අඩංගුවේ රැඳවීමට එරට අපරාධ අධිකරණය තීන්දුව කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ ඊයේ දිනේදී. මේ විරාමයෙන් අනතුරුව කෙලිබිම පුවත් බලාපොරොත්තු වන්න. විරාමයෙන් අනතුරුව කෙලිබිම පුවත් සමගින් 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව අද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් වාර්තා කරනු ලැබුවා. ඔවුන් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 372ක්. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි. එමෙන්ම එක්දින ක්‍රිකට් තරගයකදී කඩුලක් වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනෙකු ගොඩනැගූ වැඩිම ලකුණු සබඳතාවය වාර්තා කිරීමට සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් සහ මාලන් සැම්වෙල් සමත් වුණා. ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය ලකුණු 372ක්. එක්දින ක්‍රිකට් තරගයකදී දෙවනි කඩුල්ල වෙනුවෙන් වැඩිම ලකුණු සබඳතාවය ඒ ආකාරයෙන් ඔවුන් විසින් වෙනස් කර තිබෙනවා. ඒ අනුව නවතම වාර්තාව වන්නේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් තැබූ සබඳතාවය ලකුණු 372ක්. කාසිය වාසිය තමන් සතු කරගනිමින් ප්‍රවේගකාරී පිති ආරම්භයක නිරත වූ කොදෙව්වන් නියමිත පන්දුවාර 50 තුලදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 372ක් ලබා ගැනීමට සමත් වුණා. එහිදී ක්‍රිස් ගේල් ලකුණු 215ක් සහ මාලන් සැම්පුවෙල් නොදැවී ලකුණු 133ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව ක්‍රිස් ගේල්ගේ ලකුණු 215ට වාර්තා 3ක්ද ඇතුළත් වනවා. ඒ ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙකු ලබාගත් ප්‍රථම ද්විත්ව ශතකය සහ ලෝක කුසලාන තරගාවලියක පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම 6 පහර සංඛ්‍යාව ආදි වශයෙන්. මේ අතර පිළිතුරු වශයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 289ක් පමණයි. සියලු දෙනා දැවී සිම්බාබ්වේ කණ්ඩායම එම ලකුණු රැස් කළේ පන්දුවාර 44යි පන්දු 3කදී. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ජීවන් මෙන්ඩිස් හදිසි ආබාධයකට ලක්ව තිබෙනවා.
විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ පෙර පුහුරුවීම් වල නිරත වෙමින් සිටියේදී ජීවන් මෙන්ඩිස් මෙලෙස ආබාධයකට ලක්ව ඇති බවයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම යෝජනාවකට අනුව උපුල් තරංග කැඳවා ඇති අතර එයට ක්‍රීඩා අමාත්‍යාංශය අනුමැතිය ලැබී තිබෙනවා. මේ අනුව උපුල් තරංග ඉදිරියේදී මෙල්බර්න් නුවර බලා පිටත්ව යනු ඇති. කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ වෛද්‍යවරුන් මෙන්ඩිස් පරීක්ෂණයට ලක් කිරීමට නියමිත අතර සංචිතයෙන් පිට සිටින ක්‍රීඩකයෙකු යලි කණ්ඩායමට කැඳවිය හැක්කේ ඔවුන්ගේ වෛද්‍ය වාර්තාවෙන් පසුවයි. IPL තරඟාවලිය හේතුවෙන් නවසීලන්ත කණ්ඩායමේ එංගලන්ත සංචාරයට ක්‍රීඩකින් එක්කිරීමේදී ගැටලුවක් මතුව තිබෙනවා. IPL තරඟාවලිය අප්‍රේල් මාස 8 වෙනිදා සිට 24 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. නවසීලන්ත කණ්ඩායමේ එංගලන්ත සංචාරය ආරම්භ වීමට නියමිතව ඇත්තේ මැයි 21 වන දිනයි. එරට මාධ්‍ය වාර්තා අනාවරණය කළේ ඒ අනුව දින 3කට පෙර IPL තරඟ නියෝජනය කරන නවසීලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් යලි ගෙන්වා ගැනීමට අවධානය යොමු ඇති බවයි. නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම්, කෙන් විලියම්සන්, කොරේ ඇන්ඩර්සන් ඇතුළු ක්‍රීඩකයන් 6කට වැඩි පිරිසක් මෙවර IPL තරඟාවලිය නියෝජනය කිරීමට නියමිතයි. දැන් කෙටි විරාමයක් විරාමයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂ විදේශ විනිමය අනුපාතයන් බලාපොරොත්තු වන්න. දැන් ඔබේ අවධානයට ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂ විදේශ විනිමය අනුපාත. ඒත් සමගින් අදට නියමිත දසත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමවට පත්වෙනවා. සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනය සැමට ජයශ්‍රී.